අද අපි ඔයාලව එකගෙන යන්න හදන්නේ බොරැල්ලේ අලුතින්ම ඕපන් කරපු ද ෆැෂන් ස්ටෝ එකට TFS එකට. මේක ඕපන් කරලා ටික දවසක් වෙනවා. ඉතින් දැන් තමයි අපිට chance එකක් හම්බ වුණේ මේ shop එක explore කරන්න. ඔයාලා අපි නුගේගොඩ TFS වීඩියෝ එක ආදරෙන් බලපු හින්දා අපි හිතුවා මේ බොරැල්ලේ TFS වීඩියෝ එකත් ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් ඇතුළට ආපු ගමන්ම ඔයාලට කියන්න ඕන mention කරන්න ඕන දේ තමයි මේ ස්ටෝ එක මාර ලොකුයි. ඔයාලා නුගේගොඩ අපේ වීඩියෝ එක බලුවා නම් ඔයාලා ඒකත් එක්ක කම්පෙයාර් කරනවා නම් මේ ස්ටෝ එක මාරම ලොකුයි. ඒ වගේම මාරම ලොකු රේන්ජ් එකක් මේ ස්ටෝ එකේ තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලා ඇතුළට ආපු ගමන්ම මේ පල්ලෙහා ෆ්ලෝ එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ තියෙන්නේ men's clothing. ඉතින් මට හිතෙනවා ඇත්තට මේක හොඳ ටැක්ටික් එකක් කියලා. මොකද ජෙන්ස්ලා කැමති නෑනේ වැඩි ඕනකට වැඩි අර අපි වගේ ඇත්තටම ගොඩක් කාලේ නාස්ති කර කර shop කරන්න කැමති නෑ. ඉතින් එහෙ මෙහෙ ඇවිද බලන්න කැමති නෑ. ඉතින් ඒ නිසා මට හිතෙනවා ඇත්තට මේක මාකටිං ටැක්ටික් එකක් කියලා මේගොල්ලන් මේ යූස් කරපු men's clothing මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ දාන්න. ඒ වගේම ඔයාලට මෙතන පේනවා ඇති මේ plus sizes කියලා වෙනම රේන්ජ් එකක් ලොකු රේන්ජ් එකක් මෙතන තියෙනවා. ඉතින් ඇත්තටම සාමාන්‍යයෙන් ලොකු ස්ටෝර්ස් වල වුණත් ප්ලස් සයිසස් හොයාගන්න මාරම අමාරුයි. ඉතින් ඒ නිසා මෙතන සයිසස් ඉන 50 ගණන් වලට වෙනකම්ම ඔයගලන්ට ඩෙනිම්ස් පවා ප්ලස් සයිසස් වල තිබුණා. මම මේ කියන්නේ ජෙන්ස් ක්ලෝතින් අයිටම්ස් වල. ඉතින් shorts, t-shirts, formal shirts, ඔය වගේ office wear අඳින ඒවා, jeans මේ හැම දෙයක්ම plus sizes වලට වෙනම area එකක් වෙන් කරලා ඒ තැන ඒ හැම range එකකම items තිබුණා. ඉතින් ඔයගලන්ට අඩුවක් නැතුව plus sizes කට්ටියට තෝරගන්න පුළුවන්. ඉතින් අපි මෙතනදී වඩා කැමති වෙච්ච shirt එකක ඉතින් sizes බැලුවා මේ normal range එකේ. ඉතින් girl කෙනෙකුත් එක්ක අපි ඒකත් අරගෙන තව ටිකක් explore කරා මෙතන මොනවද තියෙන්නේ කියලා. මෙතන ඇත්තටම ඔයගලන්ට men's clothing වල ඉතින් මෙන්ෂන් කරන්න කියන්නේ හැම දෙයක්ම තියෙනවා. ඒ කියන්නේ කැෂුවල් කිව්වොත් එහෙම කැෂුවල් ඕගලන් ආස වෙන විදිහේ අනිවාර්යෙන් මෙතන ටී-ෂර්ට් එකක් හරි තියේවි. මොකද ටී-ෂර්ට්ස් කිව්වොත් මාර්ම ලොකු රේන්ජ් එකක් තියෙනවා. අර කලර්ලස් ඒවා තියෙනවා, කලර්ස් තියෙන ඒවා තියෙනවා, ෆෝමල් තියෙනවා, කැෂුවල් තියෙනවා, පාටිස් වලට අඳින ඒවා වෙනම තියෙනවා, ජිම් වලට අඳින ඒ කියන්නේ ඒ ටයිප් ඒවා වෙනම තියෙනවා. ඉතින් හැම ජාතියකම clothing items මෙතන ඔයගලන්ට ground floor එකකින් බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි belts, shoes මේ වගේ gents ලට ඕන කරන clothing items වලට category එකට තියෙන හැම දෙයක්ම තියෙනවා. ඒ වගේම අපි යන දවසේ 20% off තිබුණා gents shoes වලට. ඔයගලන් අපේ වීඩියෝ එකේ ඉස්සරහම දකින්න ඇති කොයි වගේ range එකක්ද තියෙන්නේ කියලා. මේ office shoes වලට තමයි මේ offer එක තිබුණේ. ඉතින් ඔයගලන් දන්න ඇති ඇත්තටම the fashion store එකේ මේ TFS store එකේ specialty එක තමයි මේ වගේ discounts දෙන එක. ඉතින් ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ ෂොප් එකේ ඩිස්කවුන්ට්ස් තියෙනවා. ස්පෙસિෆිකලි අර කියන්නේ රැක්ස් වල දාලා තියෙනවා මොන රැක්ස් වල තියෙන ඒවාද ඩිස්කවුන්ටඩ් ප්‍රයිසස් වලට තියෙන්නේ කියලා. දැන් අපි යමු next floor එකට. මේ ෆ්ලෝ එකට තමයි මම ආසම. මෙතනට ගියපු ගමන්ම ඔයගලන්ට හෝම් වෙයා අයිටම්ස් ගොඩාරියක් බලා ගන්න පුළුවන්. ඒ වගේම කිචන් වෙයා අයිටම්ස් උත් මෙතන තියෙනවා. ඉතින් මෙතන ඔයාලා විශ්වාස කරනවද මේ කෑම් පෙට්ටිය රුපියල් 490යි වෙන්නේ. මම දන්නේ ඇත්තටම මීට වැඩි ගාණ අඩුවට කොහෙවත් තියනවාද කියන්නේ. මම දැකලා නැති නිසා මම මේ කියන්නේ. ඇත්තටම මාර විදිහට ගාණ අඩුවට ඔයගලන්ට මෙතනින් බඩු ගන්න පුළුවන් මේ the fashion store එකට ආපුත් එහෙම. ඒ වගේම වතුර බෝතල් තිබුණා. මාරම ලොකු රේන්ජ් එකක්. ඉතින් මම දන්නවා ගොඩාක් ගෑන් ළමයි ආසයි ලස්සන water bottles use කරන්න. ඉතින් ඔයගලන් ආවිල්ලා මෙතනට අනිවාර්යෙන් බලන්න. මෙතන water bottles මාර ලොකු රේන්ජ් එකක් දුන්නා. ඔක්කොම ටික මාර ලස්සනයි. හරිම quality එකටත් තිබුණා. ඒ වගේම price එකත් මාර අඩුයි. ඉතින් මෙතන home wear items වල mugs ඉඳලා ඔයගලන්ට ඕන කරන අර kitchen එකට ඕන කරන ගොඩාක් ඒ කියන්නේ ලස්සන කරන්න ඒ වගේම ඔයාලට ඒ කියන්නේ කිචන් එකේ වැඩ කරගෙන යනකොට අවශ්‍ය කරන දේවලුත් මෙතන තියෙනවා. ඉතින් ඇත්තටම හරිම ලොකු රේන්ජ් එකක් මෙතන තියෙනවා. මේ වගේ හෝම් වෙයා අයිටම්ස් අපේ නුගේගොඩ ස්ටෝර් එකට යනකොට තිබුණේ නැහැ. දැන් තියනවාද නම් දන්නේ නැහැ. හැබැයි අපේ වීඩියෝ එක කරනකොට තිබුණ නැහැ. ඉතින් මට හිතෙනවා මේ වගේ ඇත්තටම රේන්ජ් එකක් ඇඩ් කරපු එකත් හොඳයි කියලා. මේ බලන්න plants තියෙනවා මේගලන්ගේ. මේ අර ඉන්ඩෝර් plants නෙමෙයි අර ෆේක් ප්ලාන්ට්ස් තමයි මෙතන තියෙන්නේ. හැබැයි ඔයගලන්ට පේනවා ඇති කොච්චර ලොකු රේන්ජ් එකක් ප්ලාන්ට්ස් වලිනුත් තියනවාද කියලා. ප්ලාන්ට්ස්, ෆ්ලවර්ස් මේ වගේ දේවල් ඊට පස්සේ ගෙදර ඩෙකෝ කරන්න ඔයගලන්ට අවශ්‍ය කරන දේවල්, ඊස්තටික් වයිබ් එකකට යන අයට ඒ පැටර්න් වලට යන දේවල් මේ හැම දෙයක්ම මෙතන මේ ස්ටෝර් එකේ තියෙනවා. ඉතින් මට හරිම සතුටුයි මේ වගේ ස්ටෝර් එකක් මෙතන දාපු එක ගැනත්.
මෙතන මේ තියෙන ජග්ස් ඔක්කොම මේවා හීට ජග්ස් තියෙන. ඉතින් ඔයාලට පේනවාද කොච්චර ලස්සනයිද කියලා. ඒ වගේම hot water bottles මේවත් ඔක්කොම ඒ කියන්නේ අදාළ දේවල් ඒ අදාළ තැන වෙනම රේන්ජ් එකක් විදියට දාලා තියෙනවා. ඉතින් ඒකත් ඇත්තටම මට හිතෙනවා හරිම ඊසි කියලා. එතකොට අර ඔයාලා දන්නවා ඇති දැන් මේ දවස්වල ගොඩක් ෆේමස් මේ ප්ලැටර්ස් මේ දෙන එක කවුරුරි ගෙදරට කවුරුරි ආවම ප්ලැටර් එකක් විදියට හදලා දෙන එක. ඉතින් ඔය චීස් ප්ලැටර්ස් ෆෘට් ප්ලැටර්ස් මම ඕන තරම් දැකලා තියෙනවා නෙට් එකේ. ඉතින් ඒ වගේ ප්ලැටර්ස් දෙන්න ඔයගලන්ට ඕන කරන දේවල් එකම ඒරියා එකක වෙනම වෙන් කරලා තියෙනවා. ඉතින් මේ වගේ ඔයගලන්ට සෝෆා එකට ඕන කරන දේවල් ඔත් මෙතන තියෙනවා. මේ ෆැබ්‍රික්ස් මාර් සොෆ්ට්. ඉතින් මේ වගේ සන්ග්ලාසස් රේන්ජ් එකක් ඔයගලන්ට තියෙනවා. ඉතින් මෙතන ෆ්ලෝ එකේ ඇත්තටම තියෙන්නේ මේ වගේ ඇක්සසරිස් තමයි. මෙතන ටොයිස් තිබ්බා, ඔයගලන්ට ඕන කරන ජුවලරි අයිටම්ස්, ඊට පස්සේ අනම්මනම් ගෑන් ළමයි ආස කරන જાති ඇක්සසරිස් જાති කොටාරියක් මෙතන මේ ෆ්ලෝ එකේ තිබුණා. මේ තියෙන්නේ හෙයා කෙයා වලට, හෙයා කෙයා නෙමෙයි කොණ්ඩේ ලස්සන හෙයා ෆැෂන් අයිටම්ස්, හෙයා ඇක්සසරිස් තමයි මෙතන තිබුණේ. ඉතින් මෙතනත් ටිකක් ලොකු රේන්ජ් එකක් තිබුණා. හැබැයි හෙයා ඇක්සසරිස් ජුවලරිස් වනයි මට හිතෙනවා නුගේගොඩ ස්ටෝර් එකේ මීට වැඩිය තිබුණා කියලා. මෙතන නම් ගොඩක් පොඩි රේන්ජ් එකක් තමයි තිබුණේ හෙයා ඇක්සසරිස් වලට. බෑග්ස් නම් මෙතන ලොකු කලෙක්ෂන් එකක් තිබුණා. ඒ වගේම රුපියල් 990ට ගොඩාක් ලස්සන ලොකු බෑග් රේන්ජ් එකක් සේල් දාලා තිබුණා. ඉතින් මම ඔයගලන්ට ඉස්සරහට ඒක පෙන්නන්න. මේ තියෙන්නේ ටොයිස් සෙක්ෂන් එක. මම අර ඔයගලන්ට ඉස්සෙල්ලා කියපු 990ට තියෙන බෑග් කලෙක්ෂන් එක. මෙතන පර්ස් වෙනම තියෙනවා. එහා පැත්තෙත් 990ට බෑග්ස් තියෙනවා. ඔයගලන්ට ඒ ටික මට රෙකෝඩ් කරන්න බැරි වෙලා. ඉතින් එහා පැත්තේ අතරම බෑග්ස් කලෙක්ෂන් එකක් තිබුණා රුපියල් 990ට දාලා. ඒ වගේම මේගලන්ගේ ස්පෙસિෆිකලි කියන්න ඕන දෙයක් තමයි අර බෑග් සෙක්ෂන් එකේ බෑග් සෙක්ෂන් එක විතරක් නෙමෙයි මේක හැමතැනකම තිබුණා. ඒගලන්ගේ අලුතෙන් ආපුවට නිව් අරයිවල්ස් කියලා වෙනම බෝඩ් එකක් දාලා තියෙනවා. ඉතින් මේ වගේ දැන් අපි නිකන් කලාතුරකින් shopping කරාට දැන් මෙතනට නිතරම එන අයට මට හිතෙනවා ඒක ගොඩක් වටිනා ඇති කියලා. මොකද එතකොට අර නිතරම එන කෙනෙක් නම් ඒගොල්ලන්ට ලේසියෙන් අඳුර ගන්න පුළුවන් නිව් අරයිවල්ස් කියලා. එතකොට ඒ ටික විතරක් ඒගොල්ලන්ට චෙක් කරලා යන්න පුළුවන් නේ. ඉතින් ඒ නිසා දැන් අපි ආවේ අපේ women's clothing තියෙන තැනට. ඉතින් shop කරන්න බලාගෙන අපි බෑග් එකක් එහෙම අරගෙන ලෑස්ති වුණා. Indian wears වලින් තමයි අතන පටන් ගන්න. එතන මහලොකු අර ethnic vibes එකට යන එකක් තමයි එතන තිබුණේ. එතන මහලොකු collection එකක් නැහැ. හැබැයි අර Indian type එකට කැමති නම් උගලන්ට යම්කිසි ගානක collection එකක් එතන තියෙනවා. මම මෙතන කියන්නේ ඔයාලට පේනවාද මේ high neck පොඩි top එක. මේක ඇත්තටම රුපියල් 400 ගාණක් තමයි උනේ TFS එකේ. මම ඇත්තටම මේ top එක මේ material එකෙන්ම මේ quality එකම තියෙන tops මේ එකම එක පාට දෙක තුනකින්ම order කරා online. ගාණ දෙගුණයකටත් වඩා වැඩි වුණා. ඉතින් කොහොම හරි මෙතන ඔයගලන්ට ගොඩක් ගාණ අඩුවට තියෙනවා. මම අර ඉස්සෙල්ලා බලපු skirt එක ඒක made in Korea එකක්. දැන් ඔයගලන් දන්නවා ඇති TFS එකේ කෙලින්ම කොරියා වලින් import කරපු fashion items තියෙනවා, women clothing items. ඉතින් ඕගලන්ට ඒව බලා ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ කොරියා වලින් imported කරපුවවල made in Korea කියලා tag එකක් ඒගොල්ලන්ගේ තියෙනවා. මෙතන එකම issue එක තමයි දැන් ඔයාලා හිත දැන් කියන්නේ දැක්කහට පස්සේ ආස වෙලා ගියහම මොකක් හරි ගන්න ඒක අර හැම size range එකෙම නැහැ. දැන් එක කියන්නේ එක size එකකින් එක අර piece එකක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අර හැම size එකක්ම නැහැ හොයාගන්න දැන් normal clothing items වල වගේ. ඉතින් ඒ නිසා ඔයගලන් පොඩ්ඩක් හොයලා බලලා තමයි ගන්න ඕනේ. ඒ වගේම තමයි අර වෙනම area එකක mention කරලා නැහැ මේ තමයි Korean imported items එහෙම කියලා. හැබැයි ඔයගලන් දැක්කහම දැනගනීවි මේක නිකන් Korean imported ඒවා තමයි කියලා. මොකද සාමාන්‍යයෙන් මේ කියන්නේ Korean fashion items හොයාගෙන යන්නේ Korean dramas වලට, K dramas වලට සාමාන්‍යයෙන් ආස කට්ටියනේ. එතකොට ඒගොල්ලන් දන්නවා අනිවාර්යෙන් දැක්කට පස්සේ මේක Korean vibe එකට යන එකක් කියලා. ඉතින් ඒ වගේ හිතලා තමයි අත්‍තරම් බලන්න ඕනේ. ඉතින් අර tag එක ඒගොල්ලන්ගේ imported කරපු හැම ඇඳුමකම වගේ තියෙනවා. ඉතින් ඒක බලලා ඔයාලට තීරණය කරන්න පුළුවන් මේක imported from Korea එකක්ද නැද්ද කියලා. ඉතින් ලොකු collection එකක් තිබුණා. මේගොල්ලන්ට පේන මේ section එක ඔක්කොම Korean imported ඒවා. ඉතින් හරිම ලස්සනයි.
යුනික් කලෙක්ෂන් එකක් තියෙනවා ඒගොල්ලන්ගේ කොරියන් ඉම්පෝර්ටඩ් වල වගේම අනිත් දේවලත්. ඒ වගේම මේ බ්ලේසර්ස් ගැන විශේෂයෙන්ම මට හිතුණා කියන්න ඔෆිස් වෙයා හොයන කට්ටියට මෙතන මාර ගාන අඩුවට බ්ලේසර්ස් තිබුණා. ක්වොලිටි එකත් හොඳයි. ඉතින් මේ තියෙන්නේ මම අර කියපු මේඩ් ඉන් කොරියා ටැග් එක. ඉතින් මේ විදිහට තමයි මේඩ් ඉන් ඉම්පෝර්ටඩ් කරපු කොරියන් ප්‍රොඩක්ට්ස් වල මේ විදිහට තමයි ටැග් එක තියෙන්නේ. ඊළඟට අපි මේ යන්නේ kids clothing section එකට. මෙතනත් ගියපු ගමම ඔයාලට ලස්සන shoe set එකක් තියෙනවා පොඩි කට්ටියට දාන්න පුළුවන් විදිය. ඉතින් මෙතනත් ලොකු රේන්ජ් එකක් තියෙනවා ගෑන් ළමයින්ටයි පිරිමි ළමයින්ටයි. ඒජ් එකත් හැම ඒජ් එකකටම ගැලපෙන විදියට මෙතන ඇඳුම් තියෙනවා. ඉතින් ওই විදිහට තමයි අපේ TFS එකේ shopping adventure එක උනේ. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති වෙන්නේ නැති කියලා. මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් එන්න. ඔයාලට පුළුවන් නම් වීක් ඩේ එකක එන්න. මොකද එතකොට සෙනග අඩුයි. අපි දවස් 2-3ක්ම හැරිලා ගියා වීකෙන්ඩ් එකක ඇවිල්ලා පාක් කරගන්න ඉඩ නැතුව. ඉතින් ගොඩක් සෙනග වීකෙන්ඩ් එකට ඒ නිසා ඔයාලට පුළුවන් නම් වීක් ඩේ එකක එන්න. එහෙනම් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට ආස වෙන්නේ නැති කියලා. අපි ඉක්මනටම ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. බයි.